එතකොට වැඩ කරලා තියෙන්නේ අයථාරියදුරෙක් කොන්දොත්තරවරයෙක් 135ක්ම එක්ක අයිස් ගහලා එක්ක කුඩු ගහලා එක්ක ගංජා ගහලා. එතකොට ඒ අයගේ රියදුර අනතුරක් වුණොත් එimhe සේවකයා පැනලා දුවනවා. අන්න මෝටර රථ ප්‍රවාහන කොමසාරිස්තුමාට හෙට කියනවා. බස් රථ සේවක සංගමේ ලේකම්තුමා කියනවා බස් රථවල හයි කරලා තියෙන ටයර් සයිස් එක වෙනස් කියලා. වතුර බවුසර් ඇදපු ඒවා තමයි මේ මං හිතන විදියට බොඩි ගහලා එව්වේ කියන එකයි. ඒව නවා කියන එකයි මගේ විශ්වාසය. ටෝබෝ කියලා බස් රථ තියෙනවා. ඊළඟට තියෙනවා ලේලන්. සෙන්සර් බස් වලට ඇරුණාම සියලුම බස් වලට ලාම් තෙල් ගහලා තමයි දුවන්නේ. ඔබ වගකීමෙන් කියන්නේ? වගකීමෙන් කියන්නේ. ආයිබුවන් අද අපි වෙනස්ම මාතෘකාවක් පිළිබඳව කතා කරන්න තමයි සූදානම් වෙන්නේ. වෙනස්ම මාතෘකාවක් කියලා කිව්වට මේක ලංකාවේ එදිනෙදා ජීවිතයේදී ඉතාම වැදගත් වෙන කාරණාවක්. මොකද අපි හැමදාම දෛනිකව අපේ ජීවිතවලදී අපි ගමනාගමනය කියන එක සිද්ධ කරනු ලබනවා. විශේෂයෙන්ම රැකියාවට යනවා. ඊළඟට අපි තවත් අපේ තියෙන විවිධ දේවල් සඳහා අපි ගමත් නගරයත් අතර තියෙන මේ ප්‍රවාහන සේවය කියන එකත් එක්ක සම්බන්ධ වෙනවා. ලංකාව සාමාන්‍යයෙන් ගත්තට පස්සේ ලංකාවේ තියෙන මේ එහෙම නැත්නම් මේ ගමනාගමනය රාජ්‍ය සහ පෞද්ගලික කියන අංශ දෙකෙන්ම හරියට සිද්ධ වෙනවා. හැබැයි ලංකාවේ වැඩිපුරම ප්‍රවාහනය එහෙම නැත්නම් පෞද්ගලික මේ ප්‍රවාහනය තමයි වැඩිපුරම තියෙන්නේ ප්‍රවාහන මාධ්‍යයක් විදිහට. මොකද රජයේ තියෙන සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම රජයේ තියෙන බස් රථ තියෙන්නේ CTB එකට තියෙන්නේ බස් 5000කටත් වඩා අඩු ප්‍රමාණයක්. හැබැයි බස් රථ 22000කට වඩා ආසන්න ප්‍රමාණයක් පෞද්ගලික අංශයේ සේවය යෙදෙන. ඒ නිසා අද දවසේ අපි අපේ නාලිකාව ඔස්සේ කතා කරන්න එකතු කරගත්තේ අපේ රටේ බස් පිළිබඳව කතා කරද්දී බස් රථ සේවකයෝ ඊටාම වැදගත් මේ කණ්ඩායමක් විදිහට තමයි අපි හඳුනාගෙන ඉන්නේ. ඉතින් අද අපි එකතු කරගන්නවා අපිත් එක්ක එකතු වෙන්නට බස් රථ සේවක සංගමේ ලේකම්තුමාව අපි ආයිබුවන් කියලා ඔබතුමාව පිළිගන්නවා. එතකොට අද දවසේ අපිත් එක්ක එකතු වුණු අපේ ශ්‍රොමිත්‍ර කුමාර මහත්තයත් එක්ක අපි නිරන්තරයෙන්ම කතා බහ කරන මාතෘකාව තමයි මේ පෞද්ගලික බස් සම්බන්ධ. මොකද එතුමා පෞද්ගලික බස් රථ සේවක සංගමේ ලේකම්. මොකද ඉතාම වැදගත්. මොකද බස් රථ හිමියොන්ට වඩා මගී ජනතාවත් එක්ක ගැටෙන්නේ බස් රථ සේවකයෝ. මොකද සමහර බස් රථවල හිමිකාරීත්වයේ දරන අය බස් රථේ වැඩ කරනවා. නමුත් අතලොස්සක් බස් රථ හිමියෝ නෙවෙයි බස් රථවල වැඩ කරන්නේ බස් රථ සේවකයෝ. ඒ නිසා අද ලංකාවේ ගත්තට පස්සේ මම මුලින් කිව්වා වගේ බස් රථ 22000කට වඩා සුමිත්‍ර මහත්තයා මේ සේවය තුල සක්‍රියව 28000කට පමණ බස් රථ සේවය සිද්ධ වෙනවා. මේක අන්තර් පළාත් සහ පළාත් අතර ධාවනයේ විදිහට. එතකොට දැන් සාමාන්‍යයෙන් ගත්තට පස්සේ අපේ රටේ මේ ඉන්නේ බස් රථ අයිතිකාරයෝ තෝරගත්ත සේවකයෝ ටිකක්. එතකොට එක මතයකට ගන්න පුළුවන් සේවකයෙකු ටිකක් නෙවෙයි. අපි CTP එක ගත්තොත් සුමිත්‍ර මහත්තයා සාමාන්‍යයෙන් ඒගොල්ලෝ පාලනය වෙන්නේ එක තැනකින්. ඒගොල්ලෝගේ විනය ඒ හැම එකක්ම ඒ රාජ්‍ය ආයතනයෙන් බලනවා. හැබැයි දැන් මේ පෞද්ගලික අංශයට ගන්න බස් රථ සේවකයෝ ඒ අදාළ බස් රථ හිමියාගේ කැමැත්තට අනුව ගන්න අය. එතකොට සාමාන්‍යයෙන් ගත්තට පස්සේ මේක විනයක් පවත්වාගෙන යද්දී ඒ හැම කෙනාගෙන්ම අර පොදුවේ බලාපොරොත්තු වෙන දේ බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා ඔබතුමල්ලා සංගමයක් විදිහට අද වෙනකොට රටේ මේ තියෙන වැදගත්ම මාධ්‍ය විදිහට භාවිතා කරන පෞද්ගලික බස් රථවල විනය සම්බන්ධයෙන් මොන වගේ ක්‍රියාමාර්ගද ඔබතුමල්ලා මේ වෙනකොට අරගෙන තියෙන්නේ? මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා මේ නාලිකාව සමග මට සාකච්ඡාවක් ලබා දීම සම්බන්ධව. නියාමනය කරන්නේ අපේ සංගමේ නම තමයි ලංකා පෞද්ගලික මගී ප්‍රවාහන සේවක සංගම. ඒ කියන්නේ අපි ලංකාවේ ත්‍රිද්‍රෝර රථයේද පෞද්ගලික අංශයේ තියෙන ගුවන් යානාවද පෞද්ගලික බස් රථයේද කියලා නැහැ. මගී ප්‍රවාහනය කරන සියලුම සේවකයන් සමග ඒ නියාමනය කරන ආයතනයේ ප්‍රධානී හැටියට තමයි මම වැඩ කරන්නේ. එතකොට අපි දන්නවා 1907 තමයි මේ ලංකාවේ පෞද්ගලික බස් රථ ආරම්භ. නමුත් 1978න් එපිට පෞද්ගලික බස් රථ ව්‍යාපාරය මලගමට ආවේ 1977න් පස්සේ. මොකද හේතුව දිවංගත හිටපු ජනාධිපති ජයා ජයවර්ධන මහත්මයා විසින් මේ රටේ
පෞද්ගලික බස් රථය පෞද්ගලික මේ ළංගම ඒ කියන්නේ මහා ජනසතු කරපු බණ්ඩාරනායක මහත්මයා 1956 දී ජනසතු කරපු පෞද්ගලික ප්‍රවාහනය නැවත මේගොල්ලෝ පෞද්ගලික අංශයට දුන්නා. ඒ දුන්නාට පස්සේ තමයි මේ මගියන්ට සේවකයන් විසින් යම්කිසි සාධාරණ නියාමනයක් කරන්නට බැරි. ඒ හේතුව තමයි අද වෙනකොට ගමනාගමන කොමිෂන් සභාවට අයිති බස් රථ ප්‍රමාණය තියෙනවා. ඒ කියන්නේ දුර ගමන් සේවා 3208ක් පමණ. බස් පළාත් 9 තුල මාර්ගස්ථක මගී ප්‍රවාහන අධිකාරියට තියෙනවා බස් රථ 29000ක් පමණ. සමත්යක් හැටියම පළාත් 9 තුල. නමුත් රටේ අපි දකින ඛේද වාචකම ප්‍රශ්නයක් තමයි නියාමන ආයතනයක් විසින් සේවකයා බඳවා ගැනීමේදී ඇත්තටම සාධාරණයක් නැති රටක අපි ජීවත් වෙන්නේ. මොකද අපි හඳුන්වනවා රියදුරු වෘත්තියේ වෘත්තිකයා. එහෙම නැත්නම් අපි කියන කොන්දොස්තර වෘත්තිකයේ වෘත්තිකයා. දැන් එතකොට ගමනාගමන කොමිෂන් සභාවට බස් රථ සේවකෙක් බස් රථ හිමියෙක්ට මාර්ග බලපත්‍රයක් දෙනකොට වෛද්‍ය වාර්තාවක් ගන්නවා. ඔහුගේ දත්ත තොරතුරු ටික ගන්නවා. ඒ ඊළඟට මේ මාර්ගයේ තමයි මේ බස් රථයේ මේ රියදුරා මේ කොන්දොස්තර තමයි වැඩ කරන්න ඕනේ කියලා නීතියක් තියෙනවා. නමුත් නීතිය කැලෑ වැදිලා තියෙනවා. ඒකට හේතුව මොකක්ද? ඒ හේතුව තමයි මේ කප්පම් ගැනීම. මට මේ සේවකයන්ව පොළබොල්ලා තියෙන්නේ ගමනාගමන කොමිෂන් සභාවත් මාර්ගස්ථක මගී ප්‍රවාහන. දැන් මට එතෙන්දී පොඩි ප්‍රශ්නයක් තියෙනවා සුමිත්‍ර මහත්තයා. දැන් කප්පම් ගැනීම කියන එක සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අපේ රටේ පෞද්ගලික බස් රථවල දුර්ලභ දෙයක් විදිහට දකිනවා. එතකොට මේ බස් රථවල කප්පම් දෙන එකයි සේවකයයි අතර තියෙන සම්බන්ධය. සම්බන්ධතාවය කියන්නේ මෙහෙමයි. අද වෙනකොට ලංකාවේ සෑම ස්ටෑන්ඩ් එකකම ඒ කියන්නේ සෑම මාර්ගයකම අද වෙනකොට ඉන්නවා පොලි මුදලාලිලා. 120 පොලි. එතකොට මේ මාර්ගස්ථක මගී ප්‍රවාහන අධිකාරියෝ කොමිෂන් සභාවේ නිලධාරියෙකුට මේ සම්බන්ධව දැඩි තීරණයක් ගන්නෙ නැහැ. ඒ මොකද හේතුව මේගොල්ලන්ගේ අයට සන්තෝෂම් යාම. ඒ කියන්නේ දැන් ඔබ කියන්නේ පළාත් සභාවේ බස් ස්ටෑන්ඩ් එකක පොලි මුදලාලි කෙනෙක් අනසක පතුරවගෙන ඉන්නවා. ඔහු පළාත් ප්‍රවාහන අධිකාරියට අයිතිත් නැහැ. බස් රථ හිමියන්ගේ සංගමයට අයිතිත් නැහැ. ඔබ නියෝජනය කරන සේවක සංගමයට අයිතිත් නැහැ. ඉතින් එළිය කෙනෙක් දින්නේ. එළිය කියන්නේ හේතුව මේ නිලධාරි මේ මාර්ගස්ථක මගී ප්‍රවාහන අධිකාරී නිලධාරීන් තමයි මේ අයව යොදවලා තියෙන්නේ. ඒගොල්ලන්ට එනවා සන්තෝෂம். ඒතර ඒගොල්ලෝ නීත්‍යානුකූලව රජයේ සේවකයෙක්වත් එහෙම කවුරුත් නෙවෙයි. ඒ කියන්නේ අර තගස්ලා කියලා අපි කියන කණ්ඩායම. අන්න හරියෝ. ඒක දාලා තියෙන රජයේ ආයතනෙම්මද? ඒ කියන්නේ ආයතනයේ නීත්‍යානුකූලව දාලා නොදැම්මට ඒ අය හොර රහසේ මේ අය මෙතනට මේ මග පාදලා තියෙන්නේ. මේගොල්ලන්ටත් මෙතනින් කොමිස් මුදලක් යනවා. එතකොට ඕක ඇයි පැමිණිලි කරන්න බැරි බස් රථ හිමියන්ගේ සංගමයට සහ සේවක සංගමයට මේ කියන නියාමන ආයතන වලට? දැන් මෙහෙමයි පැහැදිලිව මහත්මයා ඇත්ත කතාව උතන මෙතන නෙමෙයි තියෙන්නේ. සත්‍ය කතාව ඕක නෙමෙයි. දැන් අපි හිතමුකෝ සේවක මේ වෙලාවේ රටේ කරන්නට ඕනේ මේ කප්පම් ගැනීම නවත්තන්න පුළුවන්. මගී ප්‍රවාහන අධිකාරියට ගන්න ටිකට් එක වෙනුවට බස් රථයට ගොඩ වෙලා මගියාගේ ටිකට් එක පරීක්ෂා කරන්න මාර්ගස්ථක මගී ප්‍රවාහන අධිකාරී නිලධාරීන්ට පුළුවන්. ඇයි කරන්නේ නැත්තේ? මේගොල්ලෝ කැමති මගියාට ටිකට් එකක් නොදුන්නොත් කැමති. ඇයි? මග නවත්තලා ලොක් සීට් එකට රුපියල් 500ක් දුන්නම ඒ අය බුදුහාරි. එතකොට සේවකයාගේ අතේද වරද තියෙන්නේ බස් හිමියාගේ අතේද? දැන් ඔබ කියන විදිහට මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියෙන් යොදවලා ඉන්න ටිකට් චෙක් කරන්න ඉන්න කණ්ඩායම් රුපියල් 500ක් බලාගෙන ටිකට් එක හරියට චෙක් කරන්න නැතුව යවනවා. ඒ නිසා සේවකයා ටිකට් එකක් දෙන්නේ නැහැ බස් රථේ ගමන් කරන මගියට. ඔව්. එතකොට තමයි දැන් මේ සේවකයෝ හැටියට ඉන්න අයගෙන් 60%ක් 55%ක්ම අයථා සේවකයෝ. දැන් උදාහරණයක් මම කියන්නම්. නුගේගොඩ අපේ රට වෙනුවෙන් සටන් කරපු සමුදා නිලධාරීන් 3 දෙනෙක් පෞද්ගලික බස් රථයකට මම හිතන්නේ යට වෙලා මිය ගියා. ඉතින් අපි හොයලා බලනකොට අපි සංගමයක් හැටියට හොයලා බලනකොට මේ වැඩ කරලා තියෙන රියදුරා ආයතා රියදුරේ. ඒ කියන්නේ අපිට ඕන විදිහට මේ රියදුරෙක්ව යොදවන්න බෑ බස් රථ හිමියාටවත් මේ අපිටවත්. මොකද හේතුව බස් හිමියා මොකද කරන්නේ? බස් එක දෙනව බදු. කවුරු වැඩ කළත් කමක්. උදේට බස් එක ස්ටෑන්ඩ් එකට ගේනවා ඈවරයි දාවරයි කියලා කාට හරි බදු දෙනවා. එතකොට අර වෛද්‍ය වාර්තාව ගත්ත කොමිසමේ හෝ අධිකාරිය ලියාපදිංචි රියදුරාද මේ වෙලාවේ රියදුරු වෘත්තියේ ඉදිරියට තියෙන්නේ.
එතකොට වරද කාගේ අතේද? මාර්ගස්ථක මගී ප්‍රවාහන අධිකාරිය කොමිෂන් සභාවේ වගේ කියන්නේ. ඔව් දැන් ඇත්තම ගත්තොත් එහෙම මෙතන ලොකු කතාවක් මේක. මේක මේ සාමාන්‍යයෙන් මේ ලඝුකට සලකන්න බැරි කතන්දරයක් මේක. මොකද මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරිය කියන නියාමන ආයතනය පළාත් සභාවේ බස් රථ නියාමනය කරන ආයතනයේ නිලධාරීන් දැනුවත්ව දැන් අපි ගත්තොත් එහෙම ඔබතුමා මුලින්ම කිව්වනේ මේ බස් රථයක් සේවයේ යොදවනකොට ඒකේ යොදවන්න ඕනේ රියදුරා කවුද කොන්දොස්තර කවුද කියලා නියාමන ආයතනයට දැනුම් දෙන්න ඕනේ කියලා. හැබැයි බස් රථ හිමියා උදේට ඇවිල්ලා මේ ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා මේ කෑවරයි දෑවරයි කියලා වෙන්දේසි කළා වැඩි මුදල දෙන එකාට බස් එක දුන්නාට පස්සේ එතනින් විනයක්වත් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම කරන්න පුළුවන් ද රජයේ නියාමනය යටතේ සිද්ධ වෙන මේ බස් රථ දුවන්න දෙන බලපත්‍රය එහෙම කිසිම කෙනෙකුට පුළුවන් ද මේ ඔය විදියට වෙන්දේසි කරන්න? කවමදාවත් බෑ. කිසිම දවසක ඒක අන්සතු කරන්නට බෑ. නමුත් මේ අධිකාරියයි ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් දැනගෙන දැන් බලන්න උදාහරණයක් බස්නාහිර පළාත තුල බස් රථ මම හිතන්නේ 4300ක් මාර්ගස්ථක මගී ප්‍රවාහන අධිකාරියට. ඔයින් 135ක්ම එක්ක අයිස් ගහලා, එක්ක කුඩු ගහලා, එක්ක ගංජා ගහලා. එතකොට ඒ අයගේ රියදුර අනතුරක් වුණොත් එimhe සේවකයා පැනලා දුවනවා. එතකොට වැඩ කරලා තියෙන්නේ අයථා රියදුරෙක් කොන්දොස්තරවරයෙක්නේ. ඔව් අර නීත්‍යානුකූලව නම් කළ යොදවල තියෙන රියදුරාව කොන්දොස්තර මේ මහත්තයන් නෙවෙයි ඒකේ වැඩ කරන්නේ. අර දවසට හොයාගන්න කෙනා තමයි මේකේ මේ සේවය කළා තියෙන්නේ. එතකොට කොහොමත් ජනතාවට ඊ අවශ්‍ය ප්‍රවාහන සේවය එතන සැලසෙන්නේ නැහැ. පැහැදිලිව. මොකද ඔවුන් එක්කෝ හවසට අපි හිතමුකෝ උදාහරණයක් විදිහට 138 බස් මාර්ගය යන බස් රථය වෙන්දේසි වෙලා තියෙන්නේ රුපියල් 10000ට නම් හැන්දෑවට තෙල් ගහලා ඉතුරු දෙන්න ඕනි මුදල. ඉතින් රුපියල් 10000ට වඩා මේගොල්ලෝ රුපියල් තව 10000ක් විතර හොයාගන්න ඕනේ ඩ්‍රයිවර්ටයි කන්ඩක්ටර්ටයි. එතකොට යන්නේ සම්පූර්ණව මේක මාෆියාවක් විදිහට Tamange මඩිය තර කරගන්න මිසක් අර යන මගියාගේ ආරක්ෂාවවත් මගියාගේ ගමන් පහසුවවත් අදාළ නැහැ ඔය අර తాවකාලිකව ගන්න කණ්ඩායමට. පැහැදිලි. එතකොට තව තියෙනවා මෙතන කියන්නේ අපිට දරා ගන්න බැරි ප්‍රශ්නයක්. මොකද්ද? ටර්බෝ කියලා බස් රථ තියෙනවා. ඊළඟට තියෙනවා ලේලන්. ඔය බස් රථ වලට ටර්බෝ සෙන්සර් බස් වලට ඇරුණම සියලුම බස් වලට ලාම් තෙල් ගහලා තමයි බස් රථේ දුවන්නේ. ඔබ වගකීමෙන් කියන්නේ? වගකීමෙන් කියන්නේ. මම මේ රටේ පහුගිය ආණ්ඩුවල හැම නිලධාරියෙකුටම මම මේ සම්බන්ධව කිව්වා. දැනුවත් කරා ලිපි වලින් ඇවිල්ලා. කිසි ඇත් දෙක දැක්කේ නෑ පරිසරයේ බලන්න. එතකොට මගේ ජන ගැබිනි කාන්තාවන් කාන්තා හිංසනය කියලා ගේන ප්‍රශ්නේ නෙමෙයි උතර තියෙන්නේ. දැන් බලන්න ඇතුලේ කාන්තාවක් මේ දරු පසුපිටේ ඉන්න කාන්තාවක්. අර බස් රථකේ සයිලන්සරයක් ලීක් වෙලා තිබුණොත් අර හම්බෙන්න දරුවට වෙන විපාකය. එතකොට සේවකයෝ මේක වැරදි. මේක බස් රථ හිමියන්ද වැරදි? ඇයි මේ අධිකාරියට කොමිෂමට මේ බලය තියෙන්නේ? ඇයි ඒගොල්ලන් නීතිය ක්‍රියාත්මක කරන්න බැරි? එතකොට දැන් ඔබතුමාලා මේවා පිළිබඳව ඒ අදාළ නියාමන ආයතන දැනුවත් කරලා තියෙනවද? දැනුවත් කළා කියන්නේ මං හිතන විදිහට අපි 2019 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉන්න වෙලාවේ ජනාධිපති වෙලා අපි ලංකාවේම පෞද්ගලික බස් රථ සේවකයෝ සේවයෙන් ඉවත් වුණා. හේතුව 25000 අපි ඉල්ලපු 25000 දඩපත්‍රිකාවට විරුද්ධ වුණා අපි. ඒ විරුද්ධ වුණේ රටේ යටිතල පහසුකම් සංවර්ධනය නොකර මේ බද්‍රපත්‍රිකාව ඉවර කරන්න එපා කියලා. ඊළඟට කෝච්චි රේල් පාර ප්‍රශ්න ආවා. එතෙන්දී අපි කැමති වුණා. රේල් ගේට් එකක් කඩාගෙන යනවා නම් ලක්ෂ 10ක් දඩ ගහන්න. ඊළඟට අපි කිව්වා බීමත්ව රියදුරන් ඉන්නවන වහම අයින් කරන්න. අපි පැහැදිලිවම කිව්වා. එතකොට මේ සියලුම දේ මේ අවස්ථාවේ මේ අපේ රටේ ජනාධිපතිතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මම මේ වෙලාවේ කළ යුතු එකම දෙයයි මේ රටේ මේ කප්පම් ගැනීම නවතිනවා. පරිසරයේ දූෂණය නවතිනවා. මේ ලාම්පු තෙල් උවදුර අතහැරලා ගේන්න රටේ සමස්ත ජනතාවට පෙරගුම් කාඩ්පතක් ගේන්න. එතකොට මගේ ජනතාවගේ ඉතුරු සල්ලි ප්‍රශ්නයක් නෑ. ඔව් දැන් තව තියෙන ගැටලුවක් තමයි ඇත්තටම මගේ ජනතාව ඔව් ඒ මුදල් සේවකයාගේ ඇති මුදල් නෑ. දැන් එතකොට බස් රථ හිමියට මීට වඩා ගුණාත්මක සේවාවක් කරගෙන යන්නට පුළුවන්. කාඩ් එකෙන් ටච් කරන්න තමයි තියෙන්නේ. දැන් රුපියල් 28ක ටිකට් එකක් ඉල්ලුවාම රුපියල් 2 රජයේ සේවකයාට ලොකු ප්‍රශ්නයක්. මොකද ඒක තුනොත් දවස් 20ක් වැඩට ගියොත් ඒක රුපියල් 40ක්. දැන් සාමාන්‍ය පෞද්ගලික අංශයේ කෙනාට ඕක එච්චර දැනෙන්නේ නැහැ. ඒතර 27 තියෙනවා.
එතකොට අපි ගමනාගමන කොමිෂන් සභාවට කිව්වා පහුගිය දවස්වල ඔය බස් ගාස්තු සංශෝධනයේදී ඔය වැඩේ කරන්නට එපා. මම සතුටු වෙනවා ඔබතුමා නියෝජනය කරන්නේ පෞද්ගලික බස් රථ සේවකයෝ. එතකොට සේවකයන්ට සාමාන්‍යයෙන් වැරදි කරන්න බැරිවන ක්‍රමයක් තමයි ඔබතුමා යෝජනා කරන්නේ. පැහැදිලි. ඔබතුමා එතුමාගේ නායකයා විදිහට ඒගොල්ලොන්ගේ නායකයා විදිහට මේක යෝජනා කරන එක පිළිබඳව ඇත්තටම මේ ට්‍රාන්ස්පෝර්ට් එක එහෙම නැත්නම් ඔය කියන පොදු ප්‍රවාහනයේ භාවිතා කරන්නෙක් විදිහට මමත් සතුටු වෙනවා. මොකද අපි ගත්තොත් එහෙම ලෝකේ අනිත් රටවල් වලට ගිහිල්ලා මේ බස් රථ පාවිච්චි කරද්දී ඒ තියෙන විනය, ඒ සංයමය අපේ රටේ බස් රථවල අපිට දකින්න පුළුවන් කමක් නැහැ. හැබැයි මේ සුමිත්‍ර මහත්මයා මම මෙතෙද්දී බස් රථ හිමිකරුවන්ටවත් සේවකයන්ටවත් චෝදනාවක් කරනවා නෙවෙයි. අපේ රටේ තාම මගී ජනතාවගේ ඉඳලා ඒ විනය හැදිලා නැහැ. සහ අපේ රටේ මාර්ග පද්ධතිය ගත්තට පස්සේ ඒ තරම් සුඛෝපභෝගී බස් රථ සේවාවක් දෙන්න පුළුවන් මට්ටමට තාම අපේ රටේ ප්‍රවාහනය දියුණු වෙලා නැහැ. හැබැයි අපි යම් මට්ටමක අඩුපාඩු අඩු කරගෙන යම් මට්ටමකට මේක යා යුතු වෙන. දැන් පහුගිය කාල පරිච්ඡේදයේ පුරාවටම අපි ගත්තොත් එහෙම අපේ රටේ ඇත්තටම සාමාන්‍යයෙන් ජනතාව මේ 2 කෝටි 50 ලක්ෂයකට වැඩි ඉන්න මේ ජනතාවගෙන් 80%කට වඩා වැඩිය භාවිතා කරන්නේ මේ තියෙන පොදු ප්‍රවාහනය. ඒ පොදු ප්‍රවාහනය කියන එකේදී මේ වැඩිපුරම මම මුලින් කිව්වා වගේ කෝච්චිය CTB බස් එක ඇරුණාම ලංකාවේ වැඩිම ප්‍රමාණයක් භාවිතා කරන්නේ පෞද්ගලික බස් රථ සේවාව. එතකොට මේ බස් රථ සේවාව තුල ගුණාත්මක භාවයේ ඉහළ නංවන්න නම් බස් රථ සේවක සංගමේ ලේකම්ම කියනවා පෙර ගෙවුම් කාඩ්පත මේක ඉදිරිපත් කරන්න. අන්න වැදගත්ම තැන. මොකද සේවකයාට තමයි මේකෙන් පාඩු වෙන්නේ. අර රුපියල් 2 ඉතුරු නොදුන්නම සේවකයාගේ අතේ තමයි ඒක ඉතුරු වෙන්නේ. ඒක බස් හාම්පුතාට යන්නේ නැහැ. ඉතින් එහෙම තියෙද්දී ඔබතුමා යෝජනා කරන එක පිළිබඳව අපි අගය කළ යුතුයි. ඒ වගේම මම ඔබතුමාට ඉල්ලීමක් කරනවා. ඔබතුමා මේ සංගමය එකතු කරගෙන මේක අපේ රටේ බලධාරීන්ට මේ වෙලාවේ අපිත් මාධ්‍යයක් විදිහට ඒ බලකිරීම අපි රජයට කරනවා. ඔබතුමත් මේ වෙලාවේදී ඒ බලකිරීම ඔබතුමාගේ සංගමය හරහා කරන්න ලෑස්ති වෙලා ඉන්න. හරිම වැදගත්, හරිම හොඳ තීන්දුවක් ඒක. තවත් කරුණක් තමයි දැන් අපි හිතමුකෝ දැන් ලංගම බස් රථයක අර්සාද කරමුදල ගෙවමු. සේවා භාර කරමුදල දෙමු. එතකොට ගමනාගමන කොමිෂන් සභාවටත් මාර්ගස්ථක මගී ප්‍රවාහන අධිකාරියටත් පර්සනල් ෆයිල් එකක් කරනවා රියදුරාට කොන්දොස්තරට. ඒ දෙන්නට මාසික වැටුපක් ගෙවනවා. හැබැයි දැන්ට තියෙන පරිපාලක සභාව නෙමෙයි. 117කුත් 112කුත් සේවකයාට ගෙවනවා. රියදුරාට ගෙවනවා. ඒ පැය 8 වැඩමුළුවේ. එතකොට බස් රථ අපි එක සමස්තයක් ගන්න නැතුව එක රූට් එකක බස් 50ක් තියෙනවා. ඔය බස් 50ට පෙරගවුන් පත් ගෙනහවම කොට ඉන්න ප්‍රශ්නයක් නැහැ. ඒ සමස්ත බස් රථ 50ට හැන්දෑවට බෙදී යන මුදල් වැටුප බස් හිමියාගේ අතට යනවා. එතකොට කප්පම් ගැනීම නැහැ. රටේ විනයක් තියෙනවා. ඊළඟට ඒකාබද්ධ කාලසටහන් අනිවාර්යෙන් ක්‍රියාත්මක කළ යුතුමයි. ලාංගම සහ පෞද්ගලික බස් රථයට. ඒකට සරල වශයෙන් මම වචනයක් කියන්නම්. බැස්ටියන් මාවතෙන් කතරගම බස් එක රාත්‍රී 12:05ට අදිනවා නම් පළවෙනි පරිමාන්තයෙන් කොහොමද බැස්ටියන් මාවතෙන් පෞද්ගලික බස් රථයක් ওই වෙලාවටම යන්නේ? ඒක වරදක් නේ. එතකොට නියාමනයක් නැහැ. නියාමනයක් නැහැ. ඒකාබද්ධ කාලසටහනකට යන්න ඕන. තව විශාල ප්‍රශ්නයක් තියෙනවා මට පැහැදිලිවම කියන්න ඕන වචනේ. සාමාන්‍යයෙන් වාහනයක් ලංකාවට එනකොට ලෝකේ කොහේ වුණත් ටයර් එක තියෙන සයිස් එකක්. නමුත් පෞද්ගලික බස් රථවල 900යි 20 ටයර් එක වෙනුවට 10යි 20 ටයර් එක සවි කරනවා. ඒක මොකද ඒකේ වාසිය? ඒ ටයර් එක ගෙවීම අඩු වෙනවනේ. එතකොට අර කියන මගියා වයසක පුද්ගලයෙකුට අර පාපෝරුවේ 900යි 20ට වඩා 10ට 20 ටයර් එක දුන්නාම ෆුට්බෝඩ් එක ඉස්සෙනවා උඩ. එතකොට නගින මගියා වැටිලා මිය යනවා. වර්ධ බාර ගන්න සේවකයාද රියදුරාද අධිකාරිය බලා ගන්න ඕනේ. කොමිසම වග කියන්න ඕනේ. නියාමනය වෙන්නේ. නියාමන. අන්න මෝටර රථ ප්‍රවාහන කොමසාරිස්තුමාට හෙට කියනවා. චෙක් කරන්න. පුළුවන් නම් බොරු නම්. ඔන්න මෝටර රථ ප්‍රවාහන කොමසාරිස්තුමා අලුතෙන් පත් වෙලා ඇවිල්ලා ඉන්න කොමසාරිස්වරයෙක් ඔන්න වැඩක් තියෙනවා. බස් රථ සේවක සංගමේ ලේකම්තුමා කියනවා බස් රථවල හයි කරලා තියෙන ටයර් සයිස් එක වෙනස් කියලා. තව පුංචි කතාවක් සුමිත්‍ර මහත්තයා. අපේ රටේ මේ බස් රථ නිෂ්පාදනය වුණා කාලෙකදී. ඔව් පැහැදිලි. මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන බස් රථ අපේ රටේ නිෂ්පාදනය වුණා. අපේ රටේ තිබුණා
එහෙම කර්මාන්තශාලා ගණනාවක්. හැබැයි ඒ ඔක්කොම වැහිලා ගිහලා දැන් අපි රටෙන් ආනයනය කරනවා. දැන් ඉදිරියේදී සුඛෝපභෝගී බස් රථ. දැන් අපි දන්නවා ලෝකේ අනිත් රටවල් ගත්තට පස්සේ බස් රථවල් වලට يعني පෞද්ගලික වාහනවල යන්නේ නැහැ පිට රටවල් වල මිනිස්සු. යන්නේ අර පොදු ප්‍රවාහනසේ ඒ තරම් සැප පහසුකම් තියෙන. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපේ රටෙත් අපේ ජනතාවත් ඒ වගේ ආ යුතුයි කියලා. ඒ නිසා අපි රජයට ඉල්ලීමක් කරනවා මේ වෙලාවේදී මේවා පිළිබඳව මේ නියාමන ආයතන පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න. මේක හැදුවොත් මේක යම්කිසි තැනකට ගෙනාවොත් ඔබතුමාලට විශාල පැසසුමක් එයි ජනතාවගෙන්. ඒ නිසා මේ පිළිබඳව වැඩි අවධානය යොමු කරන්න. එහෙමනම් අද දවසේ අපිත් එක්ක සාකච්ඡාවකට එකතු වුණු බස් රථ ප්‍රවාහන සේවක සංගමේ ලේකම්තුමා විදිහට අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබතුමා ඔය බලාපොරොත්තු වෙන ඔබතුමා ඔය යෝජනා කරන ක්‍රියාවලිය තාම ඉක්මනින් කරගන්නට ඔබතුමාට හැකි වේවා කියලත් අපි ප්‍රාර්ථනා කරනවා මේ වෙලාවේදී. ඔව් බෙහෙවින් ස්තුතියි. මේ අවස්ථාවට මාව සම්බන්ධ කිරීම පිළිබඳව. ඉතින් අපි හිතනවා මේ වසර 5ක් තුළවත් මේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ රටේ ජනතාව කොහොම අපි සේවකයන්ගේ දරුවෝ ඉන්නවා. ඒ ජනතාව අපේ මව්පියන් ඉන්නවා. ඒ අයට යහපත් සමාජ සේවාවක් කරලීම සඳහා රජයට නැවතත් යෝජනා කරනවා. සාධාරණ ප්‍රවාහන පද්ධතියක් නිර්මාණය කිරීමට අපි සැවොම එක්ව වෙලා ඉදිරියට වැඩ කටයුතු කරමු. බොහොම ස්තුතියි.